මේ තියෙන අපේ වැන්ඩා ඕකිඩ් හවුස් එක. වැන්ඩා කියන්නේ ඇත්තටම ලෝකයේ ඉතා ජනප්‍රිය ඕකිඩ් වර්ගයක්. මේකේ ඉතාමත් ශක්තිමත් ඒරියල් රූට් එකක් තමයි වර්ධනය වෙන්නේ. ඇත්තටම ඕකිඩ් වලට 60%ත් 80ක් වගේ ආර්ද්‍රතාවයක් සහ වායු සංසරණයක් අවශ්‍යයි. අපි මෙහි හයිබ්‍රිඩ් වැන්ඩා වරයිටිස් තියෙනවා. අපේ දම් නිල්, තැඹිලි රෝස වගේ වර්ණ වලින් යුක්ත වූ මල් තියෙනවා. මේ මල් ඇත්තටම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් තිබුණත් මාස දෙකමාරක් වගේ කාලයක් පිපිලා ගොඩ තියාගන්න පුළුවන්. ඊට අමතරව මෙතන හෝයා වරයිටිස් තියෙනවා. ලංකාවේ ගොඩක් හෝයා වරයිටිස් තියෙනවා. ඒ වගේම දේශීය හෝයා වරයිටිස් විදිහට ගොනිකා හින් අරමැස්ස වගේ හෝයා වරයිටිස් තියෙනවා. අපේ හෝයා වරයිටිස් 108ක් අපි ගාඩන් එකේ අඳුනගෙන තියෙනවා. කඩුපුල් ශාකය. මේක ශ්‍රී ලංකාවේ ඇත්තටම ප්‍රසිද්ධ ශාකයක්. Queens of Night කියලා තමයි කියන්නේ. කපු ශාකය මේක 1.5 දෙකක් වගේ උසර පඳුරක් වගේ හැදෙන්නේ. ගොඩක්ම කපු භාවිතා කරන්නේ රෙදිපිලි කර්මාන්තය ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි එකට. ඒකට ජනප්‍රවාදයට අනුව කපු ශාකය කුවේණි සමග සම්බන්ධ වෙලා තියෙනවා. විජය රජු ලංකාවට පැමිණීමේ කාලේ වකවානුවේ තමයි කපු ලංකාවට හඳුන්වලා දෙන්නේ. මේක ගොඩක් ආයුර්වේදික වෛද්‍ය ක්‍රමේදී භාවිතා කරනවා. මේ තියෙන්නේ අපේ පූල් එකට යන පාත් එක. අපි ග්‍රීන් කන්සෙප්ට් එකක් තමයි පූල් එකට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න. පේන ඇති බැබිල ශාකය. බැබිල කියන්නේ ඇත්තරම ඖෂධීය වටිනාකමක් ඇති ශාකයක්. ඒක මුත්‍රාබාධ උණ සඳහා ආයුර්වේදයේදී ගොඩාක් භාවිතා කරනවා. මේ තියෙන්නේ අපේ බටර්ෆ්ලයි ගාඩන් එකේ මෙඩිසින් ප්ලාන්ට් ඒරියා එකට යන පාත් එක. මේ තියෙන්නේ මම්මුලා වැල. දේශීය වනාන්තර පද්ධතිවල දක්නට ලැබෙන වැල් විශේෂයක්. ඇතර මේකෙදි මිනිස්සු කියනවා යන ගමන් මාර්ගය අමතක වෙන 100ක් වෙනස් කරන ශාකයක් කියලා. ඉපැරණි මිනිසුන්ගේ ජනප්‍රවාද කියන්නේ ප්‍රසිද්ධියට මිනිස්සු අතර ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. මේකෙදි ඇත්තම ආයුර්වේද භාවිතයක් විදිහට ශරීරයේ ශක්තිමත් වර්ධනයක් ඇති කරන්න සහ රෝගවලට විශේෂයෙන් භාවිතා කරනවා. අපි මේක බටර්ෆ්ලයි ගාඩන් එකේ මෙඩිසින් ප්ලාන්ට් ඒරියා එකේ ගොඩක්ම ටාගට් කරන්නේ කෘමීන්ට සහ කුඩා සත්තුන්ට සහ අපේ විසිටර්ස්ලට දැක ගන්න පුළුවන්.
මේ තියෙන්නේ හාතවාරිය. හාතවාරිය කියන්නේ ඖෂධීය වටිනාකමක් තියෙන අපිට කැඳ වගේ දේවල් හදලා බොන්න පුළුවන් එක. ඊට පස්සේ පාවට්ට තියෙනවා. පාවට්ට කියන්නේ සමනැල්ලුන්ට හා මීමැස්සන්ට ආකර්ෂණය කරන නෙක්ටර් ප්ලාන්ට් එකක්. ඇත්තටම කොවිඩ් වලදී කොරෝනා කාලේදී අපි ගොඩක්ම පාවට්ට යූස් කරා. මේ තියෙන්නේ ප්‍රාණජීව ශාකය. ආයු කාලයේ විදිහට මාස 3ක් වගේ තමයි වර්ධනය වෙන්නේ. මේක ඖෂධීය ශාකයක්. ප්‍රතිශක්තිකරණය හා ශක්ති වර්ධනය සඳහා ගොඩක් භාවිතා කරනවා.